සුන්දර කාශ්මීරේ මේ තියෙන සැනසිල්ල ඒත් එක්කම මේ තියෙන ලස්සන නැති කරමින් දැන් මහා යුද්ධයක් නිර්මාණය වෙමින් තියෙන්නේ. යුද්ධගිනි ඇවිලෙන්න දවස් කිහිපයකට ඉස්සෙල්ලා මම දැකපු කාශ්මීරයේ සුන්දරම තැනක් වෙන ඩූපත්‍රි වලට අද අපි යමු. ඩූපත්‍ර කියන නමේ තේරුම Valley of Milk කියන එකයි. හරියටම ශ්‍රීනගර වල ඉඳලා කිලෝමීටර් 42කින් තමයි මේ ඩූපත්‍රි පිහිටලා තියෙන්නේ. ඔයාලා දන්නවද මේ වෙනකොටත් කාශ්මීරයෙන් 30%ක අයිතිය තියෙන්නේ පාකිස්තානයට. තවත් 15%ක අයිතිය තියෙන්නේ චීනෙට. ඉතින් ඉන්දියාවට තියෙන්නේ ජම්මු කාශ්මීරයේ 55%ක අයිතියක් විතරයි. මේ 55%ක අයිතිය තමයි ජම්මු කාශ්මීර ප්‍රාන්තය විදිහට ඉන්දියානු රජය සතුව පවතින්නේ. මේ කාශ්මීරයේ බඩ්ගම් කියන දිස්ත්‍රික්කය තමයි මේ ලස්සන ඩූපත්‍රි පිහිටලා තියෙන්නේ. ඩූපත්‍රි කියන්නේ ඇත්තටම කඳුකර ප්‍රදේශයක්. හිමාලයේ පර්පන්ජාල් කඳු වැටියේ පිහිටලා තියෙන බෝල් ෂේප් එකක් ගත්ත වැලි එකක් තමයි ඩූපත්‍රි කියලා කියන්නේ. හිමෙන් වැහුණ කඳු වැටි ඒ වගේම දේවදාර පයින් වනාන්තර කොළ පැහැති තෘණ පිට්ටනි මේ ඩූපත්‍රි තවත් සුන්දර කරනවා. ඒ වගේම මේ ඩූපත්‍රි වල කිසිම මිනිස් වාසයක පුලුටක්වත් අපට දකින්න නැහැ. මේක තනි කරම සම්පූර්ණයෙන්ම මේ තියෙන දේවදාර පයින් වනාන්තරයක් වගේම තනකොළ පිට්ටනි තමයි අපට මේ දිගටම පේන්න තියෙන්නේ. ඔන්න අපි දැන් ටූරිස්ට් පොයින්ට් එකට ලං වෙමින් තමයි ඉන්නේ. ඉතින් මේ කාශ්මීර වල මේ තියෙන හැම ටූරිස්ට් පොයින්ට් එකකම සිද්ධ වෙන දේ තමයි මේ අපි යන වාහන පබ්ලික් කාර් පාක් වල දාලා එතනින් එහාට එක්ක පොනි රයිඩ්ස් එහෙම නැත්නම් මේ ATV රයිඩ්ස් වලින් තමයි අපිට සයිට් සීයින් වලට යන්න තියෙන්නේ. මේ ATV රයිඩ් එකක් INR 1500යි. ඒ කියන්නේ අපේ මුදලින් රුපියල් 6000ක්. පොනි රයිඩ් එකක් INR 500ක් වෙනවා. ඒ කියන්නේ අපේ මුදලින් රුපියල් 2000ක්. හොයලා බලපුවම මේ ATV රයිඩ් එකේ දුර කිලෝමීටරයක් එකමාරක් වගේ දුරක්. යන්නේ මේ තියෙන වැලි එකෙන් පල්ලෙහා තියෙන ගඟකට. ඉතින් අවසානයේ අපි කට්ටියක් එකතු වෙලා මේ දුර මේ ගඟට පයින්ම ගියා. වල තියෙන හිම දිය වෙලා ගලාගෙන එන වතුර මේ තියෙන දේවදාර වනාන්තර හරහා ඒ වගේම මේ තෘණ පිට්ටනි හරහා ගලාගෙන එන එක තමයි වෙන්නේ. ඉතින් ඈත ඉඳලා බලනකොට මේ තියෙන වතුරත් හරිම කිරි පාටකට තමයි දකින්න තියෙන්නේ. ඉතින් මේ වතුර ඇත්තටම අර තියෙන හිම දිය වෙලා එන හින්දා ගොඩාක් සීතලයි. First day of? This is our first time, but my mom, she came before. Mom. Yeah, they're like the sisters. They're on a tour, so I just came by with her as a guide. Yeah.
How do you feel those things, those activities, and did you take a horse ride or ATV ride? We took like ATV ride. Right. I feel like it's more than like it's very so budget friendly. Frankly speaking, yeah. Kashmir, I Yeah. feel it's overhyped. Our hearts are joined in harmony. Chicken tikka, ma'am. Chicken tikka. Chicken tikka. ඒගොල්ලෝ මේ හදන්නේ chicken tikka. Chicken tikka. මේ බලන්නකෝ. කියන්න බලන්න මේවා කෑවොත් මොනවා වෙයිද? Never retreat. The stars above shine down on our love that's known. ලංකාවේ අපිට මේ දොළ පාරවල් මේ ගංගාවල් අපට අරුමයක් නොවුනට ඇත්තටම මේ ඉන්දියාවේ එක එක පැතිවලින් ඇවිල්ලා ඉන්න අය නම් මේ වතුර පාරවල් පුදුම විදිහට එන්ජොයි කරනවා. ඉතින් හුඟක් ප්‍රදේශ මම දැකලා තියෙනවා ඉන්දියාවේ ගොඩක් ඩ්‍රයි. ඉතින් මේ වගේ වතුර පාරක් ඒත් එක්කම මේ දේවදාර ගසුත් එක්ක මේ වටේ තියෙන සීනරි එක ඇත්තටම ගොඩක්ම ලස්සනයි. ඉතින් බලන්න මේගොල්ලෝ විනෝද වෙන හැටි. In the stillness of the night, under the moonlight so bright, our hearts are joined in harmony. Our love so pure and free. You are my heart's desire, with souls eternal. ඔන්න දැන් ඉතින් මගේ සූදානම ඩූපත්‍රි වලින් සමුගන්නයි. ඉතින් මෙච්චර වෙලා මාව අහගෙන ඉඳපු මාව බලාගෙන ඉඳපු ඔයාලට ගොඩාක්ම ස්තුතියි.